ආයි ගයිස් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ගම්මන්පිල මහත්තයා ඉන්නවා නේද? ගම්මන්පිල මහත්තයා ගැන මේ දවස්වල එයා යනවනේ කාටද මේ අපේ පිල්ලයන් මහත්තයාට කඩේ යනවනේ. හරිද? නැත්නම් එහෙම නැත්නම් කඩේ යනවා නැත්නම් පිල්ලයන් මහත්තයාගේ ලෝය තමයි මේ ගම්මන්පිල මහත්තයා කියන්නේ. දැන් ඈ මේ වෙද්දී ඈ. හරිද? දැන් මෙයා මේ කතාවක් කියන මේ කතාව චුට්ටක් අහලා මෙයාට දාලා දෙන කමෙන්ට් ටිකක් කියවලා අපේ අදහසත් බලමු ඈ. කොටින්ගේ ආණ්ඩුව කොටින්ට තුටු පඬුරු දෙන ආණ්ඩුව පිල්ලයන් දේශද්‍රෝහියෙක් වෙනවා නම් අපේ කැප්පෙටිපොළ නිලමේතුමාට මොකද අපරාධ වලට දඬුවම් දෙනවා නම් හැමෝටම දඬුවම් දෙන්න ඔක්කොටම කෑදේ පටන් ගන්න ඕනේ ජනාධිපතිතුමාගේ එයා ත්‍රස්තවාදී ඇමති මණ්ඩලෙත් ඉන්නවා ත්‍රස්තවාදී මත විශාල ගන්නක් forgive and forget මේ ආණ්ඩුව කොටින්ගේ ආණ්ඩුව කොටින්ට තුටු පඬුරු දෙන මෙයා කියනවා මේ ආණ්ඩුව කොටින්ගේ ආණ්ඩුවක් කොටින්ට තුටු පඬුරු දෙන ආණ්ඩුවක් කියලා. හරිද? මට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් මෙයා මේ කියන විදියට දැන් මෙයා දැන් කියනවානේ මේ මොකද්ද පිල්ලයන් දැන් කොටින්ට විරුද්ධව ඇවිල්ලා මේ පැත්තට ඇවිල්ලා උදව් කරා. يعني කොටින්ගේ පැත්තේ ඉඳලා මේ පැත්තේ ඉඳලා ආපහු මේ පැත්තට ඇවිල්ලා يعني සිංහල ද්‍රවිඩ මිනිස්සු හැමෝම වෙනුවෙන් යුද්ධ කරාද ඒ කියන්නේ මිනිස්සු මරණ එක හරිය මේ වැරදි ඉඳලා ඒ වෙනුවෙන් ඇවිල්ලා මේ පැත්තේ හිටගත්තා. හරි පැත්තේ හිටගත්තා කියලා තමයි දැන් මෙයා කියන්නේ. හරි ඒක පැත්තකින් දෙමු ඒක හරි ඇති. හරිද? දැන් නමුත් තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයිනේ. ප්‍රශ්නේ තමයි දැන් පිල්ලයන් අත්අඩංගුවට අරන් තියෙන්නේ මොකක්ද හේතුව? හරිද? ඒ කියන්නේ කොටි ත්‍රස්තවාදීන්ට උදව් කරා කියලාවත් එහෙම දෙයකට නෙමෙයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. පුද්ගලයෙක්ගේ අතුරුදහන් වීමත් සම්බන්ධයෙන් මහාචාර්යවරයෙක්ගේ අතුරුදහන් වීමත් සම්බන්ධයෙන්. දැන් ඒකයි මේකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා මේ කවුද පිල්ලයන් කවුද ගම්මන්පිල පැහැදිලි කරන්නේ නැහනේ. හරිද? කියන්නේ ගම්මන්පිල හරනම් කියන්න ඕනේ එහෙනම් කියන්න ඕනේ මෙහෙම. ඒ කියන්නේ පිල්ලයන් අපේ පැත්තට ඇවිල්ලා යුද්ධෙට උදව් කරපු ඉඳා උට ඕන තරම් මේ මිනිස්සු නැති කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන් මේ රට ඇතුලේ. කිසිම නීතියකට අහන්න බෑ. එහෙමද කියන්නේ? ඒ වගේ දෙයක් තමයි දැන් මෙයා මේ කියන්නේ. හරිද? කියන්නේ දැන් පිල්ලයන් ඇවිල්ලා උදව් කරපු ඉඳා උට ඕන මගුලක් කරගන්න පුළුවන්. උඹලා ඒකින්ද කඩවහන් ඉඳපල්ලා. උට මොනවා හරි කරන්න ආවොත් නීතිය මාර්ගයෙන් වැරදියට නෙමෙයිනේ නීතිමය ආකාරයෙන් ඔය දැන් සිද්ධ වෙන්න කටයුතු. ඒ විදිහට සිද්ධ කරොත් ඒත් උඹලා තමයි එතකොට උඹලා ත්‍රස්තවාදී ඉන්නවා. හරිද? ඒක නෙමෙයි වර්ණන් හිතෙන්නේ. එයාලා මේ එකතු වෙලා ගහ ප්ලෑන් ටික එහෙම නැත්තම් කරපු ඔක්කොම මගෝඩි වැඩ ටික එළියට එයි කියලා තියෙන බය තමයි ඔක්කොම වඩා මේ තියෙන්නේ. හරිද? මේකේ තියෙනවා හොඳ කමෙන්ට් ටිකක් කියවමු හරිද? මෝ පිල්ලයන් එක්ක මොනවා හරි අපරාධ කරලා තියෙනවා. මූ ළඟදිම ඇතුලේ මේමයි ඉතින් අපරාධ කරලා තියෙනවා හැමෝම පොඩි අපරාධයක් කරලා තියෙනවානේ බලවත් හැමෝම අපරාධකාරයෝ ඒ වුණාට ඉතින් මේ වගේ කියන්නේ අපරාධකාරයෙක් වුණත් නීතිමය වශයෙන් අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. හරිද? අනිවාර්යෙන් නෝක අන්තවාදී. ඒක ඇත්ත. උගේ පැත්තට අරනා ඌට ඕන දේ විතරයි ඌ කියන්නේ. ඒක මාත් පිළිගන්නවා. ඊට කලින් බොරු ආචාර්ය උපාධි කතානායකට දෙමු නේද? මොනවද දෙන්න කියන්නේ මෙයා? ඇතුළට දාන්න කියලා කියන්නේ. ඉතින් හරි ඉතින් ඇතුළට දාන්න ඉතින් ඔයාලා ගිහලා ඒක නීතිමය මොකක්ද විදියක් තියෙනවා නීතිය විදියට ඔයාලා කරගෙන යන්න ඒක ප්‍රශ්නයක් නෑ අපිට. එහෙම ප්‍රශ්නයක් නෑ. මේක මේ උපාධිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයිනේ. හරිද? ඔයාලට තේරෙන්නේ නැත්නම් ඒක තේරුම් ගන්න මේක උපාධිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ පුද්ගලෙක් අතුරුදහන් කිරීමක් පිළිබඳ ප්‍රශ්නයක් තමයි මේ කතා කරන්නේ. හරිද? ඒක ඉතින් තේරුම් ගන්න බැර නම් ඒක තමයි කියන්නේ අර තමන්ට තමන්ගේ පැත්ත විතරයි හරි. දැන් හරි මේකත් බොරු උපාධියක් ඉදිරිපත් කරන එකත් හරිදී තමයි අපි හරි කියන්නේ නැහැ. ඒකට දනුවම් හම්බෙන්න ඕනේ නැත්ත. මෝ පෙන්වන්න බැරි මට විතරද? නෑ බං අපිටත් එහෙම තමයි. ඒක දාලා මටත් එහෙමයි කියලා. උඹලාට විතර නෙවෙයි බං අපිටත් පෙන්වන්න බෑ මෝ නන්ද. දැන් නෙමේ අර 100 කොල එකතු කර හිටපු කාලේ ඉඳලා පෙන්වන්න බෑ මෝ වුණා. මුගේ ජාතකයට අනුව මුගේ නම ගම්මන් පිල්ලයන්. ඒක මරු ගම්මන් පිල්ලයන්. ඒක මරු නම හැබැයි ගම්මන් පිල්ලයන්. මං හිතන්නේ මේ ඥාති වෙන්න ඇතිනේ. සහෝදරයෝ දන්නේ නැහැ. නොකියත් බෑ කියලාත් බෑ. මේ මිනිස්සුන්ට දඬුවම් දෙන්න ඕනේ නීතියෙන් නෙවෙයි. රටේ මිනිස්සු
මොවුන්ට දඬුවම් දෙන්න ඕන. මෙයාලා හදපු දෙමව්පියෝ පුදුම ශාපයක් රටට කරලා තියෙන්නේ. මෙහෙමයි ඉතින්. ළමයි කරන හැම දෙයකටම දෙමව්පියන්ට බැනලා වැඩකුත් නැහැ. හරිද? උන් අවුරුදු 18 පැත්තනට පස්සේ උන් ළමයි නෙමෙයි. උන් වැඩි හිටියෝ. ඊට පස්සේ උන් උන්ට ඕන දේවල් කරන්නේ. දැන් ඕන්න නැහැ එච්චර ඕන්න නැහැ මේ කාලේ නම් 18ට කල්නුත් කරන්නේ කරන ඒවා අම්ල තාත්තලාගේ අවසරයක් ඇතුව නෙමෙයිනේ කරන්නේ. හරිද? ඒකින්ද උන්ට කැමති දේවල් උන් කරන්නේ. එතකොටදී හැම එකටම අම්ල තාත්තලාට බැනලා හරියන්නේ නැහැ. ගහලා බැනලා හදන්න බෑනේ. හැදෙන්න ඕනේ සමාජයෙන්ම තමයි. දැන් මේ කාලේ දින පරිප්පුව දැන් මේ කාලේ දින පරිප්පුව හින්දා තමයි දැන් ඔය උඩ පැනගෙන නටන්නේ. දැන් බලය නැහැ. උදව් ගන්න කෙනෙක් නැහැ. නීති ක්‍රියාත්මක වෙනවා. එතකොට බය වෙලා කෑ ගහනවා. හරි. ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි හොඳම දඬුවම. නැතුව නීතියෙන් පටහැනි විදියට දඬුවම් කරන එක එච්චර සුදුසු නැහැ. සුදුසු වෙන්නේ කොහොමද සුදුසු නැහැ ඒක. නීතිමය පැත්තක් තියෙනවානේ. රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා. ඒ විදියට ඒකට ඉවර ගත්තාම ඇති. පරයක් ඊළඟේම ජනතාව අවුස්සන්න වෙන්න ඇති. ඒවට රැවටෙන්න හොඳ නැහැ. පිස්සුද බං? මුන්ට නම් රැවටෙන්නේ නැහැ දැන්. මුන්ට රැවටෙන්න ඉතින් එහෙම එකෙක් ඉන්නවා නම් ඉතින් අනිවාර්යෙන් මුගේම දරුවෙක් වෙන්න ඕනේ ඉතින්. මුගේ දරුවන්ට බයිනා නෙමෙයි. ඒ කියන්නේ මුගේ දරුවෝ කියන්නේ මුගෙත්ම දරුවෝ නෙමෙයි. මං කියන්නේ අදහස් ගන්න එක නෙමෙයි. ඒ කියන්නේ මේ මුගෙන් කාලා බීලා ඉන්නේ එහෙම සෙට් එකක් ඉන්නවා. උන් තමයි ඉතින් එහෙම රැවටුනොත් රැවටෙන්නේ. වැඩක් කරන්නේ නැතුව දේශපාලනඥයෙක්ගෙන් යැපෙන සෙට් එකක් ගෙනව නේද? උන්නම් ඉතින් එහෙම වෙයි. මූනම් අනිවාර්යෙන් පාස්කෝට අනිවාර්යෙන් සම්බන්ධ ඇති. මූ මෙහෙම දඟලන්නේ මූ අනිවාර්යෙන් ඇතුළට අරන් විමර්ශනය කරන්න ඕනේ. ඒක නීතිමය පැත්තෙන් වෙයි නේද? වෙන්නත් පුළුවන්. ඉතින් නැත්තේ නැහැ. ඉතින් මොකද මේ නැත්තම් දැන් වෙන හේතුවකට අත්අඩංගුවට ගත්තාම මෙච්චර වෙල උඩ පයින්න දෙයක් නැහනේ. අරන් තියෙන පුද්ගලයෙක් අතුරුදහන් කිරීමත් සම්බන්ධව. ඉතින් ඒකට මෙයාලට තියෙන තැන් තැන්වල වේදිකාවල කියා යන්න නැතුව එක ගිහිල්ලා නීති ඉදිරියේ ඔප්පු කරන්න. ඒකට සම්බන්ධ නැත්තම් මොකටද මේ මෙච්චර මේ උඩ පයින්නේ? ඔව් මහා මොලකරු මෙයා සහ තව කීප දෙනෙක් බව පැහැදිලි. දඟලන කට්ටියගෙන් පේනවා කවුද දඟලන කට්ටියෙන් පේනවා ඒක. පේනවා කවුද? අනික බටලන්ද සීයා. කුමන්ත්‍රණ වලින් බලය අල්ලන්න මිනිහා දාන සූත්‍රේ නම් නැහැ. ඒකට ගේම් දෙන මාස්ටර් මයින්ඩ් ගේම් දෙන්න අය සෙල්ලන්නේ නැහැ ඒවත් එක්ක හැප්පෙන එක. දැන් නම් ඔයාට බෙහෙත් අරගෙන බෑ. කල් ගියා හරි පව. ඇත්තටම පවුවා. මං කියන්නේ මනුස්සයෙක්ට වෙනානේ බලේ ඉඳලා බලේ නැති වෙච්චාම සිද්ධ වෙන දේවල් පේනව නේද? බලය කියන්නේ කාලයක් බලේ ඉඳලා එහෙම නැත්තම් බලය ආස්සේ හැංගිලා ඉඳලා කියන්නේ වෙන ආණ්ඩුවක් බලයට පත් වුණත් විපක්ෂයේ හිටියත් බලේනේ හිටියේ. බලයත් එක්ක ගැටෙමින් හිටියේ. දැන් පාර්ලිමේන්තුවේ නෑ අතුරුන අය නෑ එහෙම නැත්තම් රෙද්දස්සේ ගිහිල්ලා හැංගෙන්න අය නැති වුණාම මේ වගේ ඉතින් වෙනවා. ඒක ඇත්ත ඉතින්. මොකද කියලා තියෙන යකෝ හමුදාව සහ ගොඩින් අතර සටනක් වෙනකොට දෙපාර්ශ්වයම මැරෙනවා. තුවාල වෙනවා යුද්ධයක් කරනකොට. අරන්තලාවේ පිල්ලයන් සහ කරුණා අම්පාර අවට සිදු කරපු නිරායුධ අහිංසක ස්වාමීන් වහන්සේලා 33 නමක් සහ සිංහල මුස්ලිම් කුරිරු ලෙස කපා කොටා පිනිමරා ජාතික වීරයෙක් කරන්නට හදන්නේ. එහෙම දේවලුත් කරලා ඊට පස්සේ අනිත් පැත්තට පැන්න ගමන් ජාතික වීරයෙක් වෙනවා නම් ඒක ඔයාලා බලන්න වෙයි ඉතින්. එහෙම ජාතික වීරයෙක් කරන්න මොකද්ද මෙච්චර තියෙන උවමනාව කියලා. මෝ බය වෙච්ච තරම ඒක ඇත්ත. බය වෙලා ඉන්න ඔතරම් බය වෙලා ඉන්න. මං ඉස්සර හිතන් උන්නේ මූ යහපත් මිනිහෙක් කියලා. බලන්න යද්දී අපිට හැමතැනම වැරදිලානේ මොකෙද්ද? ඒක ඇත්ත. අපිට හැමතැනම රැවටුණා විතරයි. මූ අතුලට දැම්ම නම් හොඳ වේවි. හොඳ වෙයි. මූ කරපු වැරදි වැඩි දවසක් නැතුව මූම කියවනවා. මොලේ කචා. ඒක නම් ඇත්ත. ඒක ඇත්ත. මටත් එහෙම හිතෙනවා. වැඩි දවසක් යන්න කලින් කරපුවා කටින් එළියට පයින්නවා. දැන් ඔය වගේ තැන් තැන්වල කියා ගිහිල්ලා දැන් මොලේ කුරුවල් වෙලා ඉන්නේ. නොකරපු දේවලුත් කියන්න පුළුවන් ඊට පස්සේ තව ටික දවසකින්. දැන් මේ වගේ දේවල් අත්තයි කියන්නේ. මනසේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා පස්සේ මේ වගේ උඩ පයින්නවා නම් ඒ අනිත් දේවල්ටත් ඔච්චර තමයි. පිල්ලයන් කැප්පිටිපොළ නිලමේ මරු ඕමයා
එළඹි බලපන් ගනේද මරු ලෝ පොයින්ට් මූ ලෝය කෙනෙක්ලු ප්‍රභාකරන් හිටියනම් මිනිහත් ජාතික වීරයෙක් කරයි ඒකත් ඇත්ත හැබැයි අයියෝ අයියෝ අම්බරා කාලගන්නේෂ්‍ය පුතෙක් නු අමු පිස්සෙක් අයියෝ අයියෝ ඔන්නනේ මනුස්සෙට නම් මෙච්චර දේවල් වෙන්න හොඳද ඈ අඩුවරෙන් පොඩ්ඩක් ඇවිල්ලා නිකන් මේ කමෙන්ට් එක කියවලා බලන්න නෑනේ මොනවා හරි ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක මයික් එකක් ගෙනල්ලා කවපුවා ඒකට මොනවා හරි ඔළුව විකාර වෙලා හරි මොනවා හරි ඇවිල්ලා කියලා දාලා දුවනවා ඊට පස්සේ ඉතින් සෝරි තමයි එහෙනම් දැන් කිසිම අපරාධකාරයෙකුට දඬුවම් නොකර උසාවි වහලා දාන්න ඔව් ඉතින් මේ කියන විදිහට ඉතින් එහෙම තමයි කරන්න වෙන්නේ ඈ ගොම්මන්පිලගේ අඩහැරේ ගොම්මන්පිලගේ අඩහැරේලු මුට පිස්සු නේද අපිටයි පිස්සු මුන් වගේ උන් මෙච්චර කල් මේවල තියන් හිටියේ ඒකට සිරාවට මං කියන්නේ අපිට තමයි හොඳටම පිස්සු තෝ කලබල වෙන්න නැතුව හිටු වෙලාවට ඒවා වෙයි මොංගල්ද ගමේ උට පිස්සු ගුපෑකි මේක නම් රටට හෙනයක් නෙවෙයි මොනවාද ඒකට කියන වචන නැහැ සාපයක් ඇයි මේ පිස්සට කයිවාරු ගහන්න ඉඩ දෙන්නේ එහෙනම් පිස්සන්ටත් කියවන්න මොනවා හරි දේවල් තියෙන්න බෑ නැත්නම් උන්ට තවත් පිස්සු වැඩි වෙනවා දැන් ඔහොම මයික් ඉස්සරහට ඇවිල්ලා මොනවා හරි කිව්වොත් තමයි පොඩ්ඩක් අර තියෙන මොකද්ද කියන්නේ තියෙන අර ප්‍රෙෂර් එක පොඩ්ඩක් අඩු වෙන්නේ ඔය වගේ දේවල් එළිය කියපුවාම එළියට දාපුවාම ඊට පස්සේ ප්‍රෙෂර් එක චුට්ටක් අඩු වෙනවා ඊට පස්සේ තව සද්දයක් ඉන්නවා ඊට පස්සේ ආයි එළියට ඇවිල්ලා ආයි මොකක් හරි කියනවා එහෙම තමයි කරන්නේ විශ්ව මරුගේ නමුගේ අතින් අන්තිම කාලේ පව් අප්පා මේ මාත්තට ඡන්දේ නෑ අදක තුනක් බලලා නවත්තමු මෝ හිරේ දාන්න දැන් හොඳටම මුට මොල් ඒ කාලේ 77 JV තහනම් කළ නිසා දන්න නැතුව ඇති ඒ මොකක්ද ඒ කියන්නේ ඒ කාලේ 77 JVP තහනම් කළ නිසා දන්න නැතුව ඇති මොකද දන්නේ නැත්තේ මරු කියවනවා මූනම් ගෝත කරියෙක් මූ පිල්ලයන් එක්ක චෙල්ල මෙලස ඒ වද පිල්ල මෙලස මාපිලා මාපිලා හරි දරුණු සතා පුතා පුදුම සත්තු జాතියක් තොප්පි ඇතුළු තොපේ දරුවන්ටත් එක්ක හැනම ගහපිය කාලගන්නේ පරයා උන්ගේ දරුවන්ට ඉතින් දොස් කියන්නත් එපා බං මොන් කරන වැරදි වලට අහිංසක දරුවෝ පලි නෑනේ පිල්ලයන් සහ ගැප්පටිපොළ සඳහා බලන ගොම්මන්පිල තඩි ගොනෙක් මු ඇත්තේදී අහිංසක පව් ඉතින් මං කියන්නේ අපි දැන් පව් කියලා කියනවානේ සාමාන්‍යයෙන් මෝඩයෙක් දැක්කම මොකද්ද කියන්නේ මෝඩ වැඩක් කරපුවම මොකද්ද කියන්නේ අනේ පව් හරි අහිංසකයා මේ අහිංසක මිනිස්සෙන්නේ බං ඈ එහෙන් බැලුවොත් දැන් මොකද්ද කැප්පටිපොළයි පිල්ලයන්ුයි සසඳා බලනවා නම් මං කියන්නේ නිකන් මේ මොකද්ද අර මෝඩය සමානයි අහිංසකයා වගේ මෝඩයට අපි සාමාන්‍යයෙන් කියනවා අනේ අහිංසකේ මෝඩෙක් දැකගම කියන හරි අහිංසකේ එහෙම කියනවා ඒ වගේ තමයි ඉතින් මේ ගම්මන්පිල්ලත් කියන්න වෙන්නේ මේ පාර ඉතින් තාදේශ සභාවටත් එන්න වෙන්නේ නැති වෙනවා දඟලන්නේ ඈ අන්තිමටදී ඒකත් නැති වුණාම බලන් ඉතුරු ටික ඊට පස්සේ බලා ගන්නවා පිස්සු නටලා හෙළුවෙන් දුවයි දන්නේ නැහැ පාරේ ඊට පස්සේ අනේ අනිත්තා බලමු ඉතින් ඔහොම යංගෝ ඉස්සරහ නේද එහෙනම් තවත් දවසක හම් වෙනකම් හැමෝටම සුබ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා channel එක subscribe කරන්න like එකක් comment එකකුත් දාන්න යම වෙන හැමෝටම ජය වේවා